Welcome back to our YouTube channel Dreamy Diaries. Hello everyone. අපි අද ඇවිල්ලා ඉන්නේ බැංකොක් වල තියෙන චයිනාටවුන් එකට. චයිනාටවුන් ආව කියන්නේ චීනෙට ආව වගේ ෆීලින් එකක් ගන්න පුළුවන් තැනක්නේ. මෙතනට ආවම වටේටම තියෙන්නේ චයිනීස් කෑම කඩ, එහෙම නැත්නම් චයිනීස් බඩු ගන්න පුළුවන් shops විතරමයි. අපි ටැක්සි එකෙන් බැස්ස ගමන්ම ස්ට්‍රීට් ෆුඩ් එකක් try කරා. අපි බැංකොක් ඇවිල්ලා try කරපු ෆුඩ් ප්ලේට් වලින් රසම ෆුඩ් ප්ලේට් එක උනේ පැඩ් තායි එක. මෙතනදිත් අපි තෝරගත්තේ පැඩ් තායි ප්ලේට් එකක්. මේකේ ගොඩක් ස්පයිසිස් තිබුණු හින්දා අර වෙනද try කරන පැඩ් තායි එකට වඩා මේකේ රස හොඳයි කියලා හිතනවා. දැන් නම් අපි කාලා ඉවරයි. අපි ඉස්සරහට ගිහින් බලමු චයිනාටවුන් කොහොමද කියලා. චයිනාටවුන් වල හවස් වෙද්දි මේ වගේ ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන කඩවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉස්සෝ දැල්ල වගේ සී ෆුඩ් වර්ග ගොඩාක් මේ ස්ට්‍රීට් ෆුඩ් වල තියෙනවා. ඒ වගේම ලංකාවේ කල්චර් එකට හුරු නැති අමුතු කෑම වර්ග ගොඩකුත් මේ ස්ට්‍රීට් වල අපිට බලා ගන්න පුළුවන්. ලංකාවේ අපි මේ කෑම කන්නේ නැති වුණාට තායිලන්ඩ් වල ඒගොල්ලන්ගේ කල්චර් එක මේකනේ. ඉතින් අපි ඒ යාළගේ කල්චර් එකට රෙස්පෙක්ට් කරන්න ඕනි. ජීවිතේ අමුතු දේවල් එක්ස්පීරියන්ස් කරන්න ආස වුණාට හිත හදාගෙන අපි දැන්නට නම් මේ කෑම කන්න බැරි වුණා. මේ ඉන්නේ කිඹුලෙක්. කෙබාබ් කරලා මේවත් ගොඩක් ස්ට්‍රීට් වල අපිට බලා ගන්න පුළුවන් වුණා. චයිනාටවුන් වල නයිට් ලයිෆ් එක මාරම හැපෙනවා. අපිට මේ ලස්සන ඩාන්ස් එක බලන්නත් පුළුවන්. චයිනාටවුන් කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් පැරඩයිස් එකක් කිව්වොත් මං හරි. අපි බැංකොක් වල ගියපු අනිත් ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැන් වලට වඩා ගොඩක් වෙනස් ජාතියේ කෑම ජාති ගොඩක් මෙන්න මේ ස්ට්‍රීට් වල තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අපි දෙන්නට දැනුණ විදිහට අපි වෙන තැන් වල try කරපු ෆුඩ්ස් වලට වඩා මෙතන ගණන් ඇත්තටම වැඩි. ඒ කියන්නේ ලංකාවේ ගාණින් කියනවා නම් හැම ෆුඩ් ප්ලේට් එකක්ම රුපියල් 1000ට වඩා වැඩි ගාණකින් තමයි තියෙන්නේ. මෙතන මේ තනි ඉස්සගේ ප්ලේට් එක වුණත් ලංකාවේ ගාණේ රුපියල් 3000කට වගේ තමයි ගන්න තියෙන්නේ. ඒත් අපේ ලංකාවේ මේ ප්ලේට් එක ඊට වඩා අඩුවෙන් අපිට ගන්න පුළුවන්. මෙහි ස්ට්‍රීට් ෆුඩ් වලට වගේම එන්ටර්ටේන්මන්ට් පැත්තටත් ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ගොඩක් තැන්වල සෝලෝ සින් කරනවා, එහෙම නැත්නම් බෑන්ඩ් එකක් වගේ සින් කරනවා. අපි චයිනාටවුන් වල ස්ට්‍රීට් ෆුඩ් try කරන එක නවත්තලා දැන් මේ shopping කරන්න තමයි හදන්නේ. ගර්ල්ස්ලට ඕනේ ඇක්සසරිස් ගොඩක් මෙන්න මේ මාකට් එකේ අපිට අඩු ගාණට ගන්න පුළුවන්. බැංකොක් වල අනිත් shopping මාකට් වල වගේම තමයි මෙතනත් අපි තනියෙන් item ගන්නවා නම් ඒ වගේ ගණන් සාමාන්‍යයෙන් වැඩි. අපි ගොඩක් බල්ක් වගේ ගන්නවා නම් එතකොට එකකට යන price එක ගොඩක් අඩුයි. මෙතනත් බැංකොක් වල අනිත් shopping මාකට් වල වගේම price එක කියන්නේ අපි bargain කරලා ගාණ අඩු කරගනී කියලා හිතලා. ඒ නිසා කවදාවත් අපි එයාලා කියන price එකට ගන්න හොඳ නැහැ. අපි bargain කරලා අපේ ගාණට ආවට පස්සේ තමයි බඩු ගන්න ඕන.
අපි චයින ටවුන් වල shopping කරලා ඉවර වෙලා ඊළඟට ගියේ ළඟම තියෙන ෂැම්පෙන් නයිට් මාකට් එකට. එතන ප්‍රයිස් උත් යන්නේ චයින ටවුන් වල යන ප්‍රයිස්ම තමයි, ලොකු වෙනසක් නැහැ. දැන් පාන්දර 2ට වගේ ඇති. ඉතින් අපි මෙතනින් පොඩි අයිටම් ටිකක් අරගෙන අපි ඉන්න හොටෙල් එකට යන්න තමයි හදන්නේ. මේ වෙලාවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් අඩුයි. ඒ නිසා අපි Grab app එකෙන් ටැක්සි එකක් කතා කරලා ඒකේ තමයි හොටෙල් එකට ගියේ. අදත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye. මතක් කර Dreamy Diaries අපේ channel එක subscribe කරන්න.